ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. අපි අද එහෙනම් බලමු ඕරියෝ බෑග් එකේ පියන කොටස ගොතා ගන්න විදිය. මුලින්ම ඔයාලා මේ විදිහට ලූප් එකක් දාගන්න. ඊට පස්සේ එතන ඉඳන් ඉස්සරහට අපි චේන් 11ක් ගොතා ගන්න ඕනේ. ඔයාලා ලස්සනට මේ විදිහට චේන් 11ක් ගොතාගෙන මෙන්න මෙහෙම අනිත් පැත්ත හරව ගන්න. එතකොට අපිට මෙන්න මෙතන පේනවා ලූප් එකක් වගේ. ඒකට කියන්නේ බෑග් බම්ප් එක කියලා. එන්න මේ බෑග් බම්ප් එකකින් මේ විදිහට කටුව දාලා සිංගල් ක්‍රොෂේ දාගන්න. මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකකට එක ගානේ ඔයාලා ගොතා ගන්න ඕනි පේලියට සිංගල් ක්‍රොෂේ 9ක්. මෙන්න මේ විදිහට ඔයාලා බලන්න පැහැදිලිව මෙන්න මේ බෑග් බම්ප් එකේ මේ විදිහට කටුව දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. මේ විදිහට තව එකක් බලා ගන්න පැහැදිලිව මෙන්න මේ විදිහට කටුව යවලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. ඔයාලා මේ විදිහට මේ ලූප් ඔක්කොටම අවසාන එක ගාවට එනකම් 9ක් ගොතා ගන්න. සිංගල් ක්‍රොෂේ 9ක්. ඊට පස්සේ එහෙම ගොතා ගත්තට පස්සේ අපිට තව එක ලූප් එකක් ඉතුරු වෙනවා. එතනට ඔයාලා දාන්න ඕනි එකම තැනට සිංගල් ක්‍රොෂේ 3ක්. එතන එකම තැනට සිංගල් ක්‍රොෂේ 3ක් දාගන්න. සිංගල් ක්‍රොෂේ 3ක්. අපි මුලින්ම චේන් 11ක් ගොතා ගත්තා. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එකම තැනට සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගත්තා. ඊට පස්සේ අවසාන 3ක් දාගන්න. ගොතා ගන්නවා සිංගල් ක්‍රොෂේ 3ක්. මේ විදිහට සිංගල් ක්‍රොෂේ ඔයාලා දාගන්න. විශේෂයෙන්ම සිංගල් ක්‍රොෂේ දාගත්ත පළවෙනි සිංගල් ක්‍රොෂේ එකටයි ඊළඟට තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකටයි මේ විදිහට මාක් එකක් දාගන්න. ඔයාලට මෙතනට ස්ටිච් මාකර්ස් නැත්නම් ආය කටුවක් කොණ්ඩ කටුවක් හරි ඒ වගේ මොකක් හරි අරගෙන මෙතන මාක් එක තියාගන්න. එතකොට ඔයාලට පහසුයි ඊළඟ වටවලදී ගොතාගෙන යනකොට ඉස්සරහට. එතකොට ඔයාලට ඉස්සරහා පේලි ගොතාගෙන යද්දි මේ විදිහට දැන් එකම තැනට සිංගල් ක්‍රොෂේ 3 දැම්මට පස්සේ ඔයාලා මේ විදිහට ආයෙත් එතනින් ඉස්සරහට ඊළඟට ස්ටිචස් 9ක් සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න. 9ක් අර මුල් පටන් ගන්න මේ නූල් කොටස සැඟවිලා යන විදිහට ඒ කොටස මේ විදිහට නූල් කොටස සැඟවිලා යන විදිහට සිංගල් ක්‍රොෂේ දාගෙන මේ කොටසත් අල්ලලා ඔයාලට පැහැදිලිව මෙතන ඉඳලා කෙලවරට යනකම් ඒ දන්වල සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න. සිංගල් ක්‍රොෂේ දාගන්න. ඔයාලා ගණන් කරමින් කරන්න 9ක් සිංගල් ක්‍රොෂේ දාගන්න අනිත් කෙලවරට යනකම්. ඊට පස්සේ ඒ කෙලවරට සිංගල් ක්‍රොෂේ 9 ගොතා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා චේන් එකක් දාගන්න. චේන් එකක් දාලා මෙන්න මේ විදිහට අනිත් පැත්තට හරව ගන්න. හරවගෙන ඔයාලා මෙන්න මෙතන තියෙන මුල්ම සිදුර එතනින් කටුව යවලා සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. මේ විදිහට සිංගල් ක්‍රොෂේ දාගන්න. කලින් විදිහමයි ඔයාලට මෙතන ඉඳන් ඉස්සරහට ආයෙත් සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න තියෙන්නේ. මේ විදිහට එකකට එක ගානේ ඔයාලා ගණන් කරලා සිංගල් ක්‍රොෂේ 9 ගොතා ගන්න අපි අර මාක් කරපු තැනට වෙනකම්. ඊට පස්සේ ඔයාලා මේ මාක් කරපු තැනට වෙනකම් සිංගල් ක්‍රොෂේ ගොතා ගත්තට පස්සේ එතනදී අපිට තමා අඩ කවයක හැඩයක්නේ අපිට මේකේ මේ අයින ගන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලා මෙන්න මෙතන මාක් කරගත්ත ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2ක් දාගන්න. එකම තැනට මේ විදිහේ සිංගල් ක්‍රොෂේ 1යි ඊළඟට එතනටම තව එකයි. ඊළඟට අනිත් දැන් මෙතනදිත් ඔයාලා දාගත්ත ස්ටිච් දෙකෙන් පළවෙනි එකට මාක් එක තියාගන්න. ඊට පස්සේ ඊළඟ සිදුරෙනොත් මේ විදිහට කටුව යවලා එතනටත් සිංගල් ක්‍රොෂේ 2ක් දාගන්න. එකකට දෙක ගානේ. අපි අර රවුම ගොතපු විදිහටමයි මේකෙත් කරන්නේ. පළවෙනි එට අපි දාපු සිංගල් ක්‍රොෂේ එකකට දෙක ගානේ ගොතනවා අපි අවසානයේ මේ මාක් කරගත්ත 3ට. ඊළඟට තුන්වෙනි එකටත් මේ විදිහට සිංගල් ක්‍රොෂේ 2ක් දාගන්න. ඊට පස්සේ එතනත් දෙවෙනියට ගොතපු එක ඔයාලා මාක් කරගන්න.
මේ විදිහට මාක් එක දාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ආයෙත් කලින් විදිහටම එතන ඉඳන් ඉස්සරහට සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න. මේ විදිහට එකකට එක ගානේ ඔයාලට මේක ගණන් කරලා කරාම වරදින්නේ නැහැ. මේ විදිහට එතන 9 ගොතා ගත්තට පස්සේ ආයෙත් අවසානයේ ඔයාලට තියෙන මේ විදිහට චේන් එකක් දාලා අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරවගෙන ආයෙත් ඔයාලා මෙතන ඉඳන් ඉස්සරහට සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න. මේ විදිහට එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ 9ක් අපි මාක් කරපු තැනට වෙනකම් ගොතා ගන්න. ඊට පස්සේ ආයෙත් අපිට තියෙන ඊළඟ වටේදී මෙතන වැඩි කිරීම කරගන්න. එතකොට මුලින්ම සිංගල් ක්‍රොෂේ එකක් ගොතන්න. එතන මාක් කරගන්න. ඊට පස්සේ ඊළඟ අපිට තියෙන්නේ සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්න. මුලින් එකක් දාගත්තා. ඊළඟ ලූප් එකට දෙකක් දාගන්න. ඊළඟට ආයෙත් එකක් දාගන්න. ඊළඟට දෙකක් දාගන්න. මේ විදිහට 1 2 1 2 පැටර්න් එකට මෙතන අපිට දාගන්න තියෙන සිංගල් ක්‍රොෂේ වලින්ම. එතකොට අපිට රවුම් භාග හැඩයක් එනවා. මෙතන අපි මාක් කරගත්ත තැනට අවසානට අපිට සිංගල් ක්‍රොෂේ දෙකක් දාන්න වෙනවා. මෙතනට සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟට අවසාන මාක් කරපු තැනට සිංගල් ක්‍රොෂේ ආයෙ දෙකක් දාගන්න. මේ විදිහට සිංගල් ක්‍රොෂේ දෙක දාගත්තට පස්සේ ඔයාලා තියෙන ආයෙත් කලින් විදිහමයි මාක් කරගන්න. ඉස්සරහට සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා කරගන්න. අවසානට තියාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන කලින් විදිහමයි ආයෙත් සිංගල් ක්‍රොෂේ 9ක් ඉස්සරහට ගොතාගෙන යන්න කෙලවරට වෙනකන්. ඒ විදිහට ගොතා ගත්තට පස්සේ ඔයාලට ආයෙත් කලින් විදිහමයි එතනදි චේන් එකක් දාලා මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරවගෙන කලින් විදිහටම එතන ඉඳන් ඉස්සරහට සිංගල් ක්‍රොෂේ 9 ගොතා ගන්න මාක් එක ගාවට වෙනකන්. ඊට පස්සේ ආයෙත් අපිට වැඩි රවුම් හැඩය ගොතන්න තියෙන්නේ. මෙතනදී අපි ගොතන්නේ 1 1 2. මුලින්ම 1යි. ඊට පස්සේ එතන මාක් එක දාගන්න. ඊට පස්සේ එන සිදුරටත් සිංගල් ක්‍රොෂේ 1යි. ඊළඟ සිදුරට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්න. එකම තැනට දෙකක් දාගන්න. ඊළඟට ආයෙත් 1යි. ආයෙත් 1යි. ඊළඟට 2යි. එකම තැනට දෙකක් දාගන්න. 1යි 1යි 2යි. 1යි 1යි 2යි. අන්නේ පැටර්න් එකට තමයි මේ ටික ගොතන්නේ. ආයෙත් අපි එකක් ගොතනවා. ඊළඟ සිදුරටත් 1යි. ඊළඟට අපිට මාක් කරගත්ත තැනට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතන්න. මේ විදිහට එතනට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් එතන මාක් කරගන්න. මාක් කරගෙන ඔයාලට කලින් විදිහටම මෙතනදී ඉස්සරහට ආයෙත් සිංගල් ක්‍රොෂේ 9ක් කෙලවරට වෙනකන් ගොතා ගන්න. ඒ ටික ගොතලා වෙලා ආයෙ නැවත චේන් එකක් දාගෙන අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරවගෙන ආයෙ එතන ඉඳන් ඉස්සරහට නැවතත් සිංගල් ක්‍රොෂේ 9 ගොතාගෙන ආයෙ මෙතන මාක් එකේ වැඩි කිරීම කරමු. එතනදී අපි 1යි 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 2යි. එකේව 3යි 2යි. මේ විදිහට එකක් දාලා එතන මාක් එක දාගන්න. ඊට පස්සේ ඊළඟ එකටත් 1යි. ඊළඟට ආයෙත් එකක් දාගන්න. ඊළඟට අපි දාගන්න ඕනේ එකම තැනට සිංගල් ක්‍රොෂේ දෙකක්. මේ විදිහට දෙකක් දාගන්න. ඊට පස්සේ නැවතත් ඒ රටාවමයි 1යි
1යි 1යි 2යි 1 1 3ක් දාලා ඊට පස්සේ 2ක් දාන්න. මේ විදිහට රවුම් කොටස සම්පූර්ණ කරගන්න තියෙන්නේ මාක් එක ගාවට වෙනකම්. 1 3යි 2යි. අපි දැන් මුල්ම පේලියේ 1යි 2යි ගෙතුවා. ඊළඟ පේලියේදී 1යි 1යි 2යි ගෙතුවා. ඊළඟ මේ පේලියේදී අපි ගෙතුවේ 1 3යි 2යි. 1 1 වැඩි වුණේ. ඔයාලට ඒක ඒ රටාව පැහැදිලි. දැන් අපි රවුම ගොතනකොටත් ඒ රටාවට තමයි ගෙතුවේ. මේක රවුම් භාගයක් මේ කොටස ඒ රටාවම තමයි මේ ටිකෙත් ගොතන්නේ. මේ විදිහට එනට මාක් කරපු තැනට අපිට ආයෙනවා ස්ටිචස් දෙකක් දාන්න. එකම තැනට මේ විදිහට එතනට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගෙන ඔයාලා ආයි මාක් කරගන්න. මේ විදිහට ගොතලා මාක් එක දාගෙන එතන ඉඳන් ඉස්සරහට ආයෙත් කලින් විදිහටම ඔයාලට කරන්න තියෙන්නේ සිංගල් ක්‍රොෂේ 9 ගොතා ගන්න කෙලවරට වෙනකම්. මාක් එක දාලා එතන ඉඳන් ඉස්සරහට ඔයාලා කෙලවරට වෙනකම් සිංගල් ක්‍රොෂේ 9 ගොතන්න. ගොතලා කලින් විදිහමයි එතනට ආවට පස්සේ චේන් එකක් දාලා මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න. හරවගෙන ආයෙත් එතන ඉඳන් ඉස්සරහට සිංගල් ක්‍රොෂේ 9ක් ගොතා ගන්න. දැන් ඔයාලට මේ රටාව ගොඩක් පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි පහසුයි ඒක. ඊළඟට ආයෙත් රවුම් කොටස පටන් ගන්නෙ. මේ රටාව මෙතනදී අපේ රටාව යන්නේ 1 4යි 2යි. 1 1 1 1 2. එක ගානේ 4ක් ගොතලා ඊළඟට 2ක් ගොතනවා. එක ගානේ 4ක් යනවා. ඊට පස්සේ එකම තැනට 2ක් ගොතනවා. මේ රටාවට මේ අක්මාක් කරගත්ත තැනට වෙනකන් සම්පූර්ණ කරගන්න. මේ පේලිය ගෙතුවාම අපේ පියන කොටසේ වට ටික ගොතලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන පියනේ යට කොටස සම්පූර්ණ කරගන්න. ඔයාලා මේක බලා ගන්න මේ විදිහට 1යි 1යි 2යි 1යි 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 2යි 1 4යි 2යි 1 4යි 2යි එන්නේ විදිහට තමයි මේ වටේ යන්නේ. මම ඔයාලට මේ කොටස වීඩියෝ එකට පස්සේ මම දාන්නම් මේක සටහනක් විදිහට මම ඇඳලා ඔයාලට පැහැදිලිව බලා ගන්න. මම කලින් අර රවුම් කොටස ගොතා ගන්න එකට දාපු එක වගේ මම ඔයාලට ඒ chart එකක් දාන්නම්. එතකොට ඔයාලට ඒක බලාගෙන ගොතා ගන්න පුළුවන්. පැහැදිලිව බලා ගන්න පුළුවන් ඒකෙන්. මේ විදිහට ඔයාලා මාක් එක ගාවට වෙනකම් මේ රටාව ගොතා ගන්න. 1 4යි 2යි. එතකොට අපිට මාක් එක ගාවටදී අනිවාර්යෙන් එතෙන්ට එක තැනට සිංගල් ක්‍රොෂේ දෙකක් දාන්න එනවා. මේ විදිහට 1 1 1 ගොතලා අවසානයේ මාක් එක තියෙන තැනට අපිට ගොතන්න ඉන්නේ එකම තැන සිංගල් ක්‍රොෂේ දෙකක්. මේ විදිහට එතනින් රවුම් කොටස හැඩේ ගන්න ඉවරයි. එතන ඉඳලා ඉස්සරහට ආයෙ වාට තියෙන්නේ සිංගල් ක්‍රොෂේ 9 කෙලවරට වෙනකම් ගොතා ගන්න. මෙන්න මේ විදිහට තමයි දැන් අපි ගොතාගත්ත පියන කොටස තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකේ මෙන්න මේ යටපැත්තේ පොඩ්ඩක් නීට් කරගන්න. අපි එතන සිංගල් ක්‍රොෂේ පේලියක් දා ගන්නවා. මෙන්න මේ අපි ගොතපු ගෙතුම් දෙක අතර මැද්දින් මේ විදිහට කටුව යවලා නූල ඇදලා අරගෙන සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. ඒ විදිහටම ඊළඟ ගෙතුම් දෙක අතරිනුත් ආයෙ කටුව යවලා මෙන්න මේ විදිහට මේ ගෙතුම් පේලි දෙක අතරින් මෙන්න මේ විදිහට කටුව යවලා මේ විදිහට ඇදලා අරගෙන සිංගල් ක්‍රොෂේ දාගන්න. ඒ විදිහට ඔයාලා කෙලවරට වෙනකම් මේ විදිහට සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න තියෙන පේලියට. එතකොට මේ පැත්ත ෆිනිෂින් ගතියක් එනවා. මෙන්න මේ විදිහට දිගටම කෙලවරට වෙනකම් ගොතා ගන්න.
අපි දැන් බෑග් එකේ මුලින්ම රවුම් කොටස ගෙතුවා. ඊට පස්සේ බෑග් එකේ බඳ කොටස ගොතන හැටි මම ඔයාලට වීඩියෝ එක අරගෙන ආවා. දැන් අපි පියන කොටසත් ගොතන හැටි කියලා දුන්නා. අපි මෙන්න මේ කොටස් ටික සම්පූර්ණ කරගෙන බලමු බෑග් එක ගොතන විදිය. මෙන්න මෙතන අවසාන තැනට ආවහම ඔයාලට මෙන්න මේ අවසාන තැන මේ විදියට කටුව ඒ දන්වැල අතරින් යවලා මේ විදියට නූල ඇදලා අරගෙන ස්ලිප් ටිච් එකකින් මේ විදියට සම්බන්ධ කර තද කරගන්න. මේ විදියට හොඳට ඇදලා නූල තද කරන්න. ඊට පස්සේ නූල ටිකක් දිග හිටින් ඇදලා කපලා අරගෙන මේක අපි බෑග් එකේ ගෙතුම හොඳ පැත්ත මේ තියෙන අනපිට පැත්තෙන් මේ විදිහට නූල් කොටස කපපු කොටස අරගෙන මේ දන්වැල් අතරින් යන විදිහට සංගවල ගන්න. මම ඔයාලට කලින් වීඩියෝ එකේ හැම නූල් සංගවගෙන පුච්ච ගන්න හැටි කරලා ඇති. ඒ විදිහට නූල් සංගව ගන්න. ඒතකොට තියෙන කොටසෙත් වැඩ ඉවරයි. මේ කොටස් ටිකකට සම්බන්ධ කරලා බෑග් එකේ වැඩ අවසන් කරගන්න හැටි මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ වල මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් කරන්න. මට එක්ක මැසේජ් එකක් හරි දාලා අහන්න. ඉතින් මම ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.